ඔයාලට අද බලාපොරොත්තු වෙන්නේ අපේ ගුරුවරුන්ට ගොඩක් වටින ඇප් එකක් රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇප් එකේ නම තමයි ටයිම් ටේබල්. මේ තියෙන්නේ ඔයාලට පේන තියෙන්නේ ඒ ටයිම් ටේබල් කියන ඇප් එක. මේක APK එකක් විදිහට තමයි තියෙන්නේ. Google එකේ සර්ච් කරලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන්ම. අපි දැන් මේ ඇප් එක මේ විදිහට ඉන්ස්ටෝල් කරගමු. සාමාන්‍ය ඇප් එකක් විදිහටම මේක ඉන්ස්ටෝල් නොවුනට මේ විදිහට අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ටැබ් එකට හරි ෆෝන් එකට හරි. දැන් මම අද මේ ඉන්ස්ටෝල් කරන්නේ මගේ ටැබ් එකට. නිසා ඔයාලට තමන්ගේ ෆෝන් එකට උනත් APK එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් වුණාම ඔයාලට ඔයාලගේ ඩිස්ප්ලේ එකේ හෝම් ස්ක්‍රීන් එකේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. හොඳයි, මේ තියෙන අපේ ඇප් එක ටයිම් ටේබල් කියලා. ඔයාලට පුළුවන් මේ විදිහට ඇප් එක උඩ ටච් කළාම ඇප් එක ඇතුළට යන්න. ඊට පස්සේ එන නොටිෆිකේෂන් එක ලව් කරලා ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට තාම තොරතුරු ඇතුළත් නොකරපු දෙකට කියන්නේ ඩිස්ප්ලේ එකක් නැත්නම් මොනවද ඩෑෂ්බෝඩ් එකක් ඔයාලට දකින්න පුළුවන්. ඇප් එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපි ඇප් එක උඩ ටච් කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට අපේ අරගෙන යන්නේ ඩෑෂ්බෝඩ් එකට. ඒ ඩෑෂ්බෝඩ් එකේ මේ විදිහට කිසිම තොරතුරක් ඇතුළත් නොකරපු බවක් පේන්න තියෙනවා. ඉතින් අපි මේකට තොරතුරු ටික ඇඩ් කරගන්නේ මෙන්න මේ විදිහට. ඊට කලින් අපි සෙටින් කීපයක් තියෙනවා හදන්න. මෙන්න මේ දකුණු අත වම් අත පැත්තේ උඩ කෙළවරේම තියෙනවා ඉරි කෑලි තුනක්. මෙන්න මේ පහළ තියෙන සෙටින් එක නෙමෙයි. මෙන්න මෙතන උඩ තියෙනවා ඉරි කෑලි තුනක්. ඒ ඉරි කෑලි තුන උඩ ටච් කළාම මෙන්න මේ විදිහට ලිස්ට් එකක් පෙනෙනවා. අපි මේකේ සෙටින් වලට ගිහිල්ලා මෙන්න මේ තියෙන සෙටින් වල enable days කියන සෙටින් එක තමයි වෙනස් කරගන්න ඕනේ ඉස්සරෝම. ඒකේ මේ Sunday සහ Friday ඒ දවස් දෙක ටික් දෙක අපි කලින්ම අයින් කරගන්නවා. ඊට පස්සේ අපිට දවස් 5යිනේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අපි එහෙම කරන්නේ. ඊළඟට තව මේකේ ඕනනම් තීම් එක මාරු කරන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක චෙක් කරලා බලන්න පුළුවන්. මූලිකම දේ තමයි මෙතන මේ දින ටික හදාගන්න එක. මේ අපිට අවශ්‍ය කරන දවස් ටිකට ටික දාගෙන ඕකේ එක දුන්නාම ඒක සේව් වෙනවා. ඊළඟට වම් අත පැත්තේ මේ ලිස්ට් එකේම week view times කියලා පෙන්වන ඔප්ෂන් එකක්. අපි එතන ක්ලික් කරලා ඊළඟට බලාපොරොත්තු වෙන්නේ අපේ කාලසටහනේ දවසට අදාළ කාලච්ඡේද ප්‍රමාණය හදාගන්න. දන්නවා අපේ පරණ කාලසටහනේ තියෙන්නේ කාලච්ඡේද 8යි. දැන් අලුත් කාලසටහනේ තියෙන්නේ කාලච්ඡේද 7ක්. ඒ වගේම කාලච්ඡේදයකට වෙනුණු කාල සීමාව විනාඩි 45 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අන්න ඒ තොරතුරු ටික තමයි මෙන්න මේ හරියේ හදන්න තියෙන්නේ. ඉස්සරෝම මේ දකුණු අත පැත්තේ උඩම තියෙන lessons per day කියන එක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් මෙතෙන්ට අපිට අදාළ කාලච්ඡේද ප්‍රමාණය ඇතුළත් කරන්න. කාලච්ඡේද ප්‍රමාණය තියෙන්නේ 7යි. ඒ වගේම මතක තියාගන්න අර ආගමික වතාවත් නාම ලේඛන ලකුණු කිරීම සහ විවේක කාලය කියන ඒ කරුණු තුනත් එක්ක නැත්නම් ඒ සඳහා වෙන් වුණු කාල සීමාවලුත් එක්ක මෙතෙන්ට කාලච්ඡේද 10ක් හැටියට අපි එකතු කරනවා. ඊට පස්සේ මෙතන 10 ටයිප් කරලා කන්ෆර්ම් කරාම එතන එක පෙන්වනවා මෙන්න මෙතන සේව් වෙන විදිහට. ඊළඟට කාලච්ඡේදයක තියෙන කාල සීමාව විනාඩි 45ක් හැටියට මෙන්න මේ විදිහට lesson length එක තුල අපි සටහන් කරනවා. ඒකත් කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ඒකත් සේව් වෙලා තියෙනවා. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මේ lesson 1 කියන තැන ඉඳලා lesson 10 කියන තැනට යනකම් අපි උඩින් ඇඩ් කරපු lesson 10 ඇඩ් වෙලා තියෙන හැටි. ඉතින් අපි මෙතනදී කරන්න යන්නේ අපේ පටන් ගන්න වෙලාව lesson 1 එක අපි දන්නවනේ අපේ කාලච්ඡේදය පටන් ගන්න 7:00ට කියලා ඉස්කෝලේ ටයිම් එක පටන් ගන්න 7:00ට කියලා. හැබැයි මෙතන මේ lesson 1 කියන තැන ඔයාලට බලන්න පුළුවන් තියෙන්නේ පටන් ගන්න වෙලාව 8 හැටියට. ඒ නිසා අපි එතනින් ඉඳලා පටන් ගන්නවා. ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ අපිට පුළුවන් ටයිම් එක හදන්න 7:30 හැටියට. ඊළඟට lesson
2 කියලා කියන්නේ දැන් ලෙසන් 1 කියලා අපි දාගත්තේ මතකනේ ආගමික වතාවත් ලෙසන් 2 කියලා අපි දාගන්නේ අපේ පළවෙනි පීරියඩ් එක පටන් ගන්න වෙලාව. එතකොට මේ පළවෙනි පීරියඩ් එක පටන් ගන්නේ 7:45ට. ඊළඟට 7:45 ඉඳලා 8:30 දක්වා තියෙනවා. එතකොට තුන්වෙනි ලෙසන් එක නම් ලකුණු කිරීම තමයි. එතකොට පටන් ගන්න 8:30ට. ඒක හරියට අර විනාඩි 45 දුන්න නිසා හැදිලා තියෙනවා. ඊළඟට ලෙසන් 4 නැත්නම් ලෙසන් 4 කියන තැන අපිට වෙලාව වෙනස් කරගන්න වෙනවා. මෙන්න මේ තුන්වෙනි ලෙසන් 3 එකේ අපිට තියෙන්නේ නම් ලකුණු කරන්න. එතකොට නම් ලකුණු කරන්න අපිට කාලය තියෙන්නේ විනාඩි 5යි. එතකොට ලෙසන් 4 කියන තැන ක්ලික් කරලා ඊළඟ ලෙසන් එක පටන් ගන්න වෙලාව 8:35 හැටියට සඳහන් කරන්න ඕනි. එතනදී වෙනස් කරනකොට ඔයාලට බලන්න පුළුවන් පහළ තියෙන ටිකත් ඒ විදිහටම වෙනස් වෙනවා. විනාඩි 45 ගානේ. ඊළඟට 8:35 ඉඳලා ඊළඟ කාලච්ඡේදය. ඒ කියන්නේ උගන්වන කාලච්ඡේද වලින් දෙවෙනි කාලච්ඡේදය 9:20 වෙනකන් යනවා. එතකොට තුන්වෙනි කාලච්ඡේදය 9:20 ඉඳලා 10:05 වෙනකන් යනවා. එතකොට ලෙසන් 6 යටතේ තියෙන තුන්වෙනි කාලච්ඡේදය. ලෙසන් 7 යටතේ අපි දැන් මේ ටයිම් එක වෙනස් කරන්න ඕනි. මොකද මෙතන මේ ලෙසන් 6 නැත්නම් ලෙසන් 6 වල පටන් ගන්නෙ අපේ විවේක කාලය. එතකොට ඒක ඉවර වෙන්නේ ලෙසන් 7 යටතේ 10:30ට. මේ විදිහට 10:30. එතකොට 10:30න් තමයි ඊළඟ පීරියඩ් එක ආරම්භ වෙන්නේ. එතකොට 10:30 ඊළඟට පේනවා ඔයාලට 11යි කාල. ඊළඟට 12:45 හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට ඔන්න බලන්න ලෙසන් 1 එකේ ආගමික වතාවත්, ලෙසන් 2 එක පළවෙනි පීරියඩ් එක, ලෙසන් 3 එකේ තියෙන්නේ නම් ලකුණු කරන්න තැන, ලෙසන් 4 එක දෙවෙනි පීරියඩ් එක, ලෙසන් 5 තුන්වෙනි පීරියඩ් එක, ලෙසන් 6 කියන්නේ ඉන්ටර්වල් එක. ඒක ඉවරුණාට පස්සේ ලෙසන් මේකේ පස්වෙනි කාලච්ඡේදය පටන් ගන්නවා. ඊළඟට හතරවෙනි කාලච්ඡේදය පටන් ගන්නවා. ඊළඟට පස්වෙනි කාලච්ඡේදය, ඊළඟට හයවෙනි කාලච්ඡේදය, ඊළඟට හත්වෙනි කාලච්ඡේදය. එතකොට මේ විදිහට අපි කාලච්ඡේද ප්‍රමාණය ඇතුළත් කරගන්නවා. ඒ කාලච්ඡේද පටන් ගන්න වෙලාවල් දීලා. මේ මූලික තොරතුරු ටික දුන්නාට පස්සේ අපිට පුළුවන් නැවත අපේ ඩෑෂ්බෝඩ් එකට යන්න. මෙන්න මේ උඩ තියෙන ඉරි කැල තුන උඩ ක්ලික් කරපුවම නැවත අපි ඩෑෂ්බෝඩ් එකට යනවා. මෙන්න මේ හරියේ දැන් අපිට බලන්න පුළුවන් අපිට තියෙන්නේ මන්ඩේ ඉඳලා මේ විදිහට ෆ්‍රයිඩේ වෙනකන් දවස් 5 විතරයි. අර ටික දෙක අයින් කරපු නිසා අනිත් දවස් දෙක අයින් වෙලා. හොඳයි. දැන් මෙතන අපි බලමු අපේ ලෙසන් ටිකට මේ අර කාලසටහනට අනුව දවසට අදාළ තොරතුරු ටික මේකට ඇතුළත් කරන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ හරියේ තියෙන new lesson කියන තැන ක්ලික් කරලා වුණත් යන්න. එහෙම නැත්නම් මෙන්න මේ උඩ තියෙන new lesson කියන තැනත් ක්ලික් කරලා අපිට තොරතුරු ඇතුළත් කරන්න ඇතුළට යන්න පුළුවන්. අපි මේ හරියෙන් පටන් ගමු උඩ තියෙන තැනින්. ඔයාලට මේ විදිහට ඇතුළට යන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරාම අපි මෙන්න මෙතන මේ subject කියන තැන අපි දාන්නේ අපේ විෂය. එතකොට ඔයාලා ඒක දන්නවා. මෙන්න මේ place කියන තැන අපි location එක වෙනුවට පන්තියේ නම තමයි මෙතෙන්ට දාන්නේ. උදාහරණයක් වශයෙන් 6A 6B ওই විදිහට. ඊළඟට මෙතනදී මේ දින ටික මාරු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේකත් හොඳින් මතක තියාගන්න ඕනි කාරණාවක්. ඒ වගේම මෙතනදී අපි අර දාගත්ත ලෙසන් 10 තියෙනවා. ඒකේ පිළිවෙලත් මතක තියෙන්න ඕනේ අපිට. ඒ වගේම මෙතන පටන් ගන්න වෙලාව, මෙතන අවසන් කරන වෙලාව. විශේෂයෙන් මෙන්න මේ අවසන් කරන වෙලාවේ අනිවාර්යෙන් අපිට ඉන්ටර්වල් එක ඉවර වෙනකම්ම පොඩි තැන්වල කීපයක් හදන්න තියෙනවා. ඒ නිසා හොඳ කල්පනාවෙන් මේක බලා ගන්න කොහොමද ඒක කරන්න කියලා. හොඳයි. පළවෙනිම අපි කරන්නේ මෙන්න මෙතෙන්ද subject කියන තැනට මම සිංහලෙන් ටයිප් කරනවා. ඔයාලට කැමති විදිහට ටයිප් කරන්න පුළුවන්. ආගමික වතාවත් කියලා. ඊළඟ place කියන තැන හිස්සු තියෙනවා. මෙන්න මේ lesson කියන තැන lesson 1 එක හරි ඒක ගැටලුවක් නැහැ. නමුත් අපි දැන් පළවෙනි
දවස තෝරගන්න සඳුදා 7:30ට තමයි. හැබැයි 7:45 අවසන් කරන වෙලාව. මෙතන මේ 7:30 ඉඳලා 8:15 වෙනකම් පෙන්නන්නේ අර විනාඩි 45 නිසා අවසන් කරන වෙලාව 7:45 කියලා සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් සේව් කරන්න මෙන්න මේ විදිහට. ඊළඟට ඔයාලට පේනවා නේද? මන්ඩේ එක යටතේ මේ ලෙසන් 1 ආගමික වතාවත් කියලා ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට ආයෙත් අපි යනවා ඊළඟ ලෙසන් මේ කාලච්ඡේදය ඇතුළත් කරන්න. මේ විදිහටම මෙතන සබ්ජෙක්ට් කියන තැන මම ටයිප් කරනවා ගණිතය කියලා. ඔයාලට ඔයාලගේ විෂය ටයිප් කරන්න පුළුවන්. මෙතන මම 6A කියලා ටයිප් කරනවා. එතකොට මෙන්න මෙතන දිනේ තෝරන්න ඕනේ. දැන් අපි පටන් ගන්නේ මෙන්න මේ lesson 2 එක. අපේ පළවෙනි කාලච්ඡේදය තමයි. නමුත් මෙතෙන් මේ ඇප් එකට අනුව lesson 2. ඊළඟට start time එක හරි 7:45 8:30. ඒක අවසන් කරන වෙලාවත් හරි. ඔයාලට පුළුවන් මෙන්න මේ color bar එකෙන් කැමති පාටක් ඒකට දාගන්න. මේ ඔයාලට පේනවනේ වෙනස් වෙනවනේ. හරි. ඊට පස්සේ අපි save කරගන්නවා. බලන්න ඒකත් මේ විදිහට ඇඩ් වෙනවා. ওই විදිහට අපි දැන් ඊළඟට යන්නේ අපි තුන්වෙනියට තියෙන අපිට නම් ලකුණු කරන්න. මෙතන නාම ලේඛනය කිරීම කියලා ටයිප් කරනවා. මගේ ක්ලාස් එක 6B කියලා මෙතන ටයිප් කරගන්නවා. 6A කියලා. ඊට පස්සේ මෙතන මන්ඩේ ඊළඟට මේ lesson 3 එක යටතේ තමයි අපි ඒකට start time එක දීලා තියෙන්නේ. ඒ නිසා ඒක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ හැබැයි අවසන් කරන වෙලාව 9:15 වෙනකන් තියෙන්නේ නැහනේ. 8:35න් ඉවරයි. එතකොට ඒ විදිහට වෙලාව හදාගෙන මේ විදිහට සේව් කරගන්න. ඒතර ඔයාලට බලන්න පුළුවන් ඒකත් මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. හොඳයි. ඊළඟට අපි කරන්නේ තව තියෙනවා කාලච්ඡේද ඇඩ් වෙන්න. මෙන්න මේ විදිහට new lesson ගිහිල්ලා අපි ඊළඟට දානවා ඒ විෂයම ගණිතය පන්තිය 7B lesson එක වලට මතකයි 3 අපි දැන් ලබා දුන්නා 4 ඊට පස්සේ පටන් ගන්න වෙලාව 8:35 හරි 9:20ට ඉවර වෙන්නේ එකත් හරි ඊට පස්සේ පාට වෙනස් කරගත්තා සේව් කළා ඊළඟට new lesson ගියා subject එක දුන්නා අපි මෙතනට දෙමු විද්‍යාව කියලා ඔයාලා ඒක කරන්නේ නැත්නම් ඔයාලගේ එකම විෂය නම් ඒක කරන්නේ ඒක සඳහන් කරන්නේ මේ විදිහට මෙතන පන්තිය දෙනවා 7A කියලා මෙතන දැන් අපි lesson එක දුන්නේ දැන් 4 මෙතන 5 ඊට පස්සේ අවසන් කරන වෙලාව පටන් ගන්න වෙලාව හරි මෙතන දිනය මතක තියාගන්න මේ දවස මතක තියාගන්න ඊට පස්සේ පාට මාරු කරනවා නම් එහෙමයි සේව් කළා ඊට පස්සේ මේ විදිහට මෙම අපිට ඇඩ් වෙනවා අපි ඇඩ් කරන තොරතුරු ටික ඊළඟට අපිට තියෙන විවේක කාලය අතුලත් කරන්න ඒකත් මේ විදිහටම new lesson එකක් විදිහටම ඇඩ් කරනවා විවේක කාලය විවේකය කියලා ඊට පස්සේ මෙතන place කියන තැන හිස්ව තියෙනවා Monday ඒක තියෙන්නේ lesson ඒකේ time එක තියෙන්නේ lesson 6 කියන තැන ඒ නිසා 10:05ට පටන්ගෙන 10:30ට තමයි ඒක අවසන් වෙන්නේ එතන setting එක හදාගෙන ඒ වෙලාව හදාගෙන මෙතන save කරගන්නවා මේ විදිහට හරි ඒකත් ඇඩ් වුණා අපිට දැන් ඊළඟට අපිට තියෙන්නේ අපි දැන් උගන්වලා තියෙන කාලච්ඡේද හරියටම ගත්තොත් 1යි 2යි 3යි දැන් ඊළඟට යනවා අපි 4 වෙනි කාලච්ඡේදය ඇතුළත් කරන්න ගණිතය ඔයාලගේ සබ්ජෙක්ට් එක ඔයාලා දාගන්න 9B කියලා 9A කියලා ටයිප් කරගන්නවා ඊළඟට අපි දන්නවා lesson
7 යටතේ තමයි ඒකේ ටයිම් එක තියෙන්නේ 10:30 11:15. දැන් මෙතනින් එහාට කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. මේ මොකද ටයිම් එක හරියටම ආයේ විවේක කාලේ නාමලේඛනයයි ආගමික කතාවත් කියන තැනට විතරයි අපිට අනිත් කාල සීමාව බෙදලා යන්නේ. මෙතනින් එහාට කිසිම ගැටලුවක් නැහැ. කාලය ආයේ එතන පටන් ගන්න වෙලාවයි අවසන් කරන වෙලාවයි වෙනස් කරන්න දෙයක් නැහැ. මේ විදිහට දහය ඒ කියලා දෙනවා. දැන් 7 දුන්නා ඊළඟට 8 සේව් කරා. බලන්න මේ විදිහට ඇඩ් වෙනවා. තව අපිට එතකොට පීරියඩ් තියෙන්නේ 2යි ඇඩ් කරන්න. ඒකත් අපි ඇඩ් කරමු මේ විදිහට. ඒකේ ලෙසන් ටයිම් එක 9 මේ ලෙසන් 9 ඊට පස්සේ ඒක පටන් ගන්න හරි අවසන් කරන වෙලාවත් හරි අපි ඒක සේව් කරගන්නවා. රයිට් අපි ඒකත් ඇඩ් කරගත්තා. තව එකයි. මේක අපි හිස්ව තියමු. ඒ කියන්නේ හිස් කාලච්ඡේදයක් හැටියට. ඒ නිසා සබ්ජෙක්ට් කියන තැන ඉරි කැලක් ටයිප් කරන්න. ඊළඟට ප්ලේස් කියන තැනත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ලෙසන් එක 10 පටන් ගන්න වෙලාව 12:45 අවසන් කරන වෙලාව 1:30. ඊට පස්සේ අපි සේව් කර ගන්නවා. දැන් හිස් පීරියඩ් යන රතු පාටින් වගේ අපිට පුළුවන් පාට කරගන්න. මෙන්න මෙහෙම සේව් කරනවා. දැන් ඊට පස්සේ අන්න දැක්කද අපි ඒක දවස මාරු වුණා. අපිට අතන දවස හදා ගන්න බැරි වුණා. මේ බලන්න මෙතෙන් ඇඩ් වෙලා නැහැ. ඔයාලට පේනවද මේ ටියුස්ඩේ එක යටතේ මේක ඇඩ් වෙලා තියෙනවා. එතකොට ඔය වගේ වුණ වෙලාවකට කලබල වෙන්න දෙයක් නැහැ. ඒක උඩම ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ සෙටින් හදා ගන්න දෙනවා. මෙන්න මේ පැන්සල වගේ තියෙන තැන ක්ලික් කරලා එඩිට් කරන තැනට අපිට පුළුවන් මෙන්න මේ ටියුස්ඩේ යටතේ වැටලා තියෙන්නේ. අපි ඒක මන්ඩේ කරනවා. ඒක ඊට පස්සේ සේව් කළාම මෙතනින් අයින් වෙලා ඒක ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතෙන්ට. ඔයාලට බලන්න පුළුවන්. ඊළඟ දවස් ටිකත් අපිට මේ විදිහට මැට් කරගන්න පුළුවන්. අද දවස ටියුස්ඩේ. එතකොට මම දැන් මන්ඩේකට අදාළ තොරතුරු ටික තමයි මෙතෙන්ට දුන්නේ. හැබැයි දැන් මට ඔයාලට ඇප් එකේ ඩිස්ප්ලේ කරන්න ඕන නිසා මම ඒකට අදාළ දේවල් ඇඩ් කරන්නේ නැතුව වෙන්ස්ඩේ එකට අදාළ තොරතුරු ටික ඇඩ් කරන්න තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට අර විදිහටම ඇඩ් කරගන්න පුළුවන්. මම මේක ඇඩ් කරලා පෙන්නන්න සුපුරුදු විදිහමයි. මෙතන මේ එක අකුරක් ටයිප් කරනකොට එර ටයිප් කරලා සේව් වුණ දේවල් වචන ආය නැවත පෙන්නනවා අපිට. ඒකට ක්ලික් කරපුවාම එතන ටයිප් වෙනවා. ඊට පස්සේ ප්ලේස් එක ඊළඟට අවසන් කරන ටයිම් එක අපි හදා ගන්න ඕනේ 7:45. ඊට පස්සේ සේව් කරනවා. මතක තියාගන්න දිනේ දැන් මම දැන් දාන්නේ බදාදටනේ. එතකොට එතන මේ විදිහට සේව් කරගන්න. ඔයාලට බලන්න පුළුවන් ටියුස්ඩේ එකට වැටෙන්නේ නැතුව වෙන්ස්ඩේ වලට වැටලා තියෙනවා. මේ විදිහටම right. ඊළඟට නම් ලකුණු කරන එක මගේ පන්තිය 6A මෙතන 8:35 මේ විදියට අන්න දැක්කද ඒකේ දිනේ මට දවස මාරු කරන්න බැරි වුණා. මේ බලන්න මෙතෙන්ට ඇවිල්ලා ඒක. ඊට පස්සේ ආයෙත් අර විදිහටම මෙන්න මෙතන උඩ පැන්සල උඩ ක්ලික් කරාම එඩිට් වලට යනවා. ඊළඟට වෙන්ස්ඩේ වලට දාගන්නවා. right. ඔයාලට බලන්න පුළුවන් මෙතන මාරු වෙලා තියෙනවා. මේ විදිහට තොරතුරු ටික ඇඩ් කරගන්න මම ඇඩ් කරලා ඉවරේ. ආයෙ පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒ ටික ඇඩ් වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් මේ බලන්න පුළුවන් ඔයාලට බදද දවසටත් අදාළ තොරතුරු ටික ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම වරද දවසටත් මම තොරතුරු ටික ඇතුළත් කළා. දැන් ඔයාලට අවශ්‍ය නම් එක දවසක් මේකේ අයින් කරන්න අපිට පුළුවන් මේක උඩ ක්ලික් කරලා
මෙහෙම ක්ලික් කරන් ඉන්නකොට ඔයාලට පේනවා දකුණු අත පැත්තේ උඩ ඩිලීට් බටන් එකයි එඩිට් බටන් එකයි පෙන්වනවා. එතනින් ඩිලීට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක උඩ ටච් කරලා මෙන්න මේ විදිහට එන ඔප්ෂන් එකක්. එතකොට මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන ඩොට් තුන ක්ලික් කරලා ඒ ඩිලීට් කරලා අයින් කරන්න පුළුවන්. ඒ වගේම එඩිට් කරන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා ඒ ටික චෙක් කරලා බලන්න. ඔයාලට පුළුවන් මේක ඉතුරු දවස් ටිකත් මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් එකපාරයි ඇඩ් කරගන්න ඕනේ. ඊළඟට අපි දැන් මේක ඇඩ් කරා කියලා හිතලා මේක තව එක සිටින් වගේක් අපිට හදන්න තියෙනවා. මෙන්න මෙතන ඉරි කැලි තුන උඩු වම් අත පැත්තේ උඩ තියෙන ඉරි කැලි තුන ක්ලික් කරලා සිටින් වලට ගිහින් මේකේ නොටිෆිකේෂන් තියෙනවා. අපිට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න අවශ්‍ය නිසා තමයි මෙන්න මේ සිටින් ටික හදන්නේ. එතකොට අපිට මෙන්න මේ හරියෙන් පේනවා නොටිෆිකේෂන් එකක් එනවා. මේ අපි විනාඩි මෙතන මෙන්න මේ විදිහට සිටින් ටික හදාගමු අපි ඉස්සෙල්ලා. ලෙසන් නොටිෆිකේෂන් කියන තැන වම් දකුණු අත පැත්තේ ටික් එකක් දාන්න තියෙනවා. අපි ඒකට ටික් එක දාගමු මේ විදිහට. ඊට පස්සේ අපිට ගන්න කොච්චර වෙලාවකට කලින්ද කියන එක එතන නොටිෆිකේෂන් ටයිම් එක හදා ගන්න ඕනේ. විනාඩි 5කට කලින් කියලා දාලා එතන කන්ෆර්ම් කරනවා. අපි එතකොට මූලික සෙටින් ටික හදාගෙන ඉවරයි. අපිට ඕන නම් තව මේකේ බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඔයාලට මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක තව ටිකක් දික් වෙන හින්දා මෙතන මේකේ මේ ඩිස්ප්ලේ එකේ නැත්නම් මේ ඇප් එකේ විජෙට් එකේ ට්‍රාන්ස්පරන්සි එකත් ඕනනම් වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. මේක බලපාන්නේ මම මේක පස්සේ පැහැදිලි කරන්නම්. තිබුණේ මේ විදිහට ඇප් එක අපේ හෝම් ස්ක්‍රීන් එකට ගෙන ගන්නකොට තමයි ඒක ගොඩක් බලපාන්නේ. හොඳයි අපි දැන් යන්නේ මේකේ හොඳම ෆීචර්ස් එක බලන්න. ඒ තමයි මෙන්න මේ හෝම් ස්ක්‍රීන් එකට අපි අපේ ඇප් එක දාගන්න ඕනේ. ඉතින් ෆෝන් එකෙන් ෆෝන් එකට ගොඩක් දුරට මේ අවස්ථාව වෙනස්. මේ සෙටින් එක හදාගන්න විදිහ. දැන් මේ ටැබ් එකේ නම් මෙන්න මේ විදිය. මේ බලන්න විජෙට් කියන තැන අපිට පේනවා අපේ ඒ ඇප් එකට සම්බන්ධව අපිට හෝම් ස්ක්‍රීන් එකට දාන්න පුළුවන් අයිකන් එක මෙන්න මේ ටයිම් ටේබල් යටතේ මෙන්න මේ විදිහට අපිට ඔප්ෂන් 4ක් දෙනවා. මෙන්න මේකේ මෙන්න මේ තුන්වෙනි 1 2 තුන්වෙනි එක මේ ටාස්ක් කියන එක නෙමෙයි ටයිම් ටේබල් 4 වැඩි කිරීම 3 මේ තියෙන්නේ. මේක උඩ ක්ලික් කරාම මේක අපිට ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට මේකත් මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට දිග අඩු වැඩි කරගන්න පුළුවන්. කැමති තැනකට දාගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට ගෙන්න ගන්න පුළුවන් ෆෝන් එකට උනත්. ෆෝන් එකට නම් ගොඩාක්ම ලස්සනයි. මම මගේ ෆෝන් එකේ තියෙන විදිහට ඔයාලට ස්ක්‍රීන් එකට පස්සේ ෆොටෝ එකක් දාන්නම්. මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් අද දවසට සම්බන්ධ ටික ඉවර නිසා තමයි මෙතන මේ මුකුත් පෙන්වන්නේ. එහෙම නැත්නම් දැන් යන කාලච්ඡේදයක් තිබුණොත් එහෙම ඒ කාලච්ඡයට අදාළව මෙන්න මේක ලයින් එකක් සුදු පාටට පෙන්වනවා. මේ ආගමික වතාවත් නම් දැන් තියෙන්නේ. ඒ ආගමික වතාවත් එක යටතේ ඒ ලයින් එක පෙන්වනවා. දැන් මේ බලන්න පුළුවන් මෙන්න මෙතන ඇරෝ එකෙන් හෙට දවසට තියෙන කාලච්ඡේද මොනවද කියලා බලන්න පුළුවන් මේ විදිහට. ඉතින් හරිම ලේසි අපේ වැඩ පහසු කරගන්න. ඊට පස්සේ මෙතන උඩින් නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාලට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වේවි කියලා මම හිතනවා. මේ මගේ පළවෙනි වීඩියෝ එක්ස්පීරියන්ස් එක මේ ඇප් එකක් රිවිව් කරන. ඔයාලට පුළුවන් මගේ channel එක ඒ වගේම FB page එක follow කරන්න කියලා. එහෙනම් අදට අපි යනවා. සුබ දවසක් හැමෝටම.